p ඍණ 1 කියලා කියන්නේ මෙයාට අපි කිව්වා 10යිලු. ඊසුමානේ මම මේ කරපු එකෙන් ළමයි ගන්න යන්නේ p1 ඍණ 6යි කියලා කිව්වා. x සමාන ඍණ 1ේදී ප්‍රස්ථාරයට px වලට උපරිමයක් තියනවා කියලා කිව්වා. ආය මෙයාගේ x සමානයි ධන 1ේදී ප්‍රස්ථාරයට px වලට අවමයක් තියනවා කියලා කිව්වා. අපිට ප්‍රස්ථාරය ඇඳලා පස්සේ x තියනවා මෙයාට අදාළව y ගේ px ප්‍රස්ථාරය ඇඳලා පස්සේ x සමාන ඍණ 1ේදී අපිට ළමයි මෙයාට අදාළව ආවේ ඛණ්ඩාංකය ළමයි 10යි. උපරිමයක්. ආය මෙයාගේ x සමානයි 1ේදී අපිට මෙයාට අදාළව ආවලම ඍණ 6ක්. ඔන්න ඔය වගේ. එතකොට මෙයාගේ ආව ප්‍රස්ථාරයට අදාළව මෙන්න මේ වගේ හැඩේ ප්‍රස්ථාරයක් ආවේ. මෙතන කැපුණේ ධන 2. නේ බලන්න මෙතන කැපුණේ ධන 2 ඉන්නේ. හරිද? රයිට්. දැන් බලන්න මෙන්න මෙයාගෙන් පොඩි කාරණා ටිකක් තියෙනවා අපිට ඉගෙන ගන්න. පැහැදිලිද? රයිට්. බලන් ඉන්න මේ විදියට මේ අදාළ ප්‍රස්ථාරයේ භාවිතයෙන් අපිට ප්‍රස්ථාරයක් ඇඳලා පස්සේ ළමයි මෙන්න මෙහෙම කාරණා අහනවා මේ විදියට. පැහැදිලිද? බලන් ඉන්නකො. අපිට ළමයි y සමානයි px වලට අදාළ ප්‍රස්ථාරයක් ඇඳලා පස්සේ අපෙන් අහනවා ළමයි මේ ප්‍රස්ථාරයේ භාවිතයෙන් අපෝහණය කරන්න කියලා මෙන්න මේ විදියට. ප්‍රස්ථාර ටිකක් y සමානයි px ඍණ 1. ආය මෙයාගේ y සමානයි px ධන 1. ආය මෙයාට දාලා අපිට කියනවා y සමානයි px එළියෙන් ළමයි ඍණ 1. ආය මෙයාගේ අපිට කියනවා ළමයි y සමානයි px එළියෙන් අදාළ ධන 1. එහෙම නැත්නම් අපිට කියනවා y සමානයි px එකට අදාළ එයාගේ මාපාංකය. ඔන්න ඔය වගේ කාරණා. පැහැදිලිද? මේ අදාළ ප්‍රස්ථාරයේ ඇසුරින් මෙන්න මේ අදාළ ප්‍රස්ථාරයේ ඇසුරින් ළමයි මෙන්න මේ ටික අපිට අපෝහණය කරන්න කියලා කියනවා. බලන්න මෙයාගේ පළවෙනි කාරණාව. මෙයා දෙවෙනි එක, මෙයා තුන්වෙනි එක, මෙයා හතර, මෙයා පහ. බලන්න මෙයාගේ පළවෙනි කාරණාවට අනුව y සමානයි px ඍණ 1. අපි ඇඳේ ළමයි මෙයාගේ px වල කරන්න තියෙනවා මෙච්චරයි. අපිට ශ්‍රිතයට අදාළව මෙන්න මේ වගේ ළමයි වෙනස් වෙනවා දීලා දීපොතින් එහෙම මෙන්න මේ අදාළ ශ්‍රිතය ඇතුලේ දීලා දෙන ශ්‍රිතය ප්‍රමිලක්කම් එකට අනුව ඇතුලේ දීලා දෙන ශ්‍රිතය ළමයි එයා බිඳුවක් වන x ලාගේ ගන්නවා අපි කීයද කියලා. ඒ කියන්නේ මෙයාට අදාළ x සමාන 1යි. එහෙනම් බලන්න මෙයාව බිඳුවක් වන x ලාගේ ගත්තට පස්සේ x වලට අදාළව ළමයි ධනාගයක් නම් ආවේ. x වලට අදාළව ධනාගයක් නම් ආවේ ළමයි ප්‍රස්ථාරයේ x අක්ෂයේ දිගේ ළමයි ධන දිශාවට මේ ආපු අගය වගේ ප්‍රමාණයක් ළමයි ඉස්සරහට යනවා මේ විදියට. පැහැදිලිද? දැන් බලන්න මෙයාගේ x වලට අදාළව ආවේ ළමයි කීයද? ධන 1ක් ආවේ. x වලට අදාළව ධන 1ක් ආව නම් එහෙනම් බලන්න මෙයාගේ එක ගානේ ළමයි. එක ගානේ මෙයාට අදාළව හැම එකක්ම ඉස්සරහටම. දැන් බලන්න මෙයාට අදාළව යනවා ළමයි 2 දක්වා. ඒතර මේ පැත්තෙන් ළමයි තිබ්බනම් එහෙම ඍණ 1කට අදාළව මෙයා යනවා බිංදුව දක්වා. ඔන්න ඔය වගේ. එහෙනම් මෙයාට අදාළව මේ ප්‍රස්ථාරය වලට ඇඳෙනවා කොහොමද? මේ ප්‍රස්ථාර වලට ඇඳෙනවා ළමයි අපෝහණය කරාට පස්සේ මෙන්න මේ විදියට. දැන් මෙයාගේ ඍණ 1 තිබිච්ච එක්කෙනා ළමයි එනවා බිංදුවට. නමුත් මේ ඛණ්ඩාංක වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ එයා හැමෝම තමයි ළමයි. ඔය වගේ. දැන් මෙයා ළමයි යනවා 2ට. මෙයාගේ වෙනසක් වෙන්නේ නැහැ ළමයි. බලන්න මේ ඛණ්ඩාංක වෙනසක් වෙන්නේ නැහැ. එයා ඍණ 6යි.
ඊට පස්සේ මෙතනින් ඔයාලට අදාළව ඔය වගේම තමයි. ඒ කියන්නේ මේ අදාළ තිබිච්ච අගය ළමයි මේ අදාළ තිබිච්ච අගය ඉස්සරහට ආව එකක්. ඒ කියන්නේ x අක්ෂය දිගේ ධන දිශාවට ගියා. මේ තියෙන ඔයාලට අදාළව y සමානයි p x ඍණ 1. පැහැදිලිද? ඒ කියන්නේ x අක්ෂය දිගේ එකක් ඉස්සරහට ගියා. එහෙනම් මෙයාගෙන් බලන්න ඊළඟට අදාළව px ධන 1 આવතින් එහෙම. බලන් ඉන්න ඊළඟට අදාළ දෙවෙනි අවස්ථාව y සමානයි px ධන 1. එහෙනම් බලන්න ඉස්සෙල්ලා වගේමයි අපි ශ්‍රිතය අතර වෙනස් වෙලා දීපොතින් එහෙම ඒ ශ්‍රිතය අතර බිඳුවක් කරන x ලාගේ ගන්නවා මේ විදිහට. එහෙනම් මෙයාගේ x සමානයි ඍණ 1යි. එහෙනම් ඍණාගයක් ආවේ. ඍණාගයක් ආව නම් එහෙනම් බලන්න මෙයාගේ x අක්ෂයට දාලා මෙයා ධන පැත්තනේ. මේ ඇවිල්ලා ඍණ පැත්ත. ඒ කියන්නේ මෙයාගේ ඍණ පැත්තට දාලව මේ ආපු අගය වගේ ප්‍රමාණයක් තමයි ආපස්සට එනවා. ඒ කියන්නේ මෙයාගේ දැන් මෙයාගේ ප්‍රස්ථාරය ළමයි මේක මේ පැත්තට එනවා. දැන් මේ දීප කණ්ණාංකේ එක දීප කණ්ණාංකේ මෙයා බිඳුවට එනවා. ඒ කියන්නේ මේ පැත්තට දාලා ආවා. මෙයා ඍණ 1 තිබිච්ච එක ළමයි දෙකට ගියා. දැන් මෙයාගෙන් ඔයාලට ප්‍රස්ථාරය දෙන්න පුළුවන් බලන්න මේ විදිහට. මෙන්න මේ වගේ මේ අදාළ තිබිච්ච එක ලබන්න එකේ තිබිච්ච එක නා කෙලින්ම ආව බිඳුවට. ඒ කියන්නේ මෙයාගේ ඍණ 6යි. ඒ කියන්නේ මේ පැත්තට දාලා මෙන්න මේ වගේ. ඊට පස්සේ මෙයාගේ ඍණ 1 තිබිච්ච එක නා ඍණ 2කට ගියා. ඒ කියන්නේ මෙයාට දාලා ඍණ 2කට ආවා. ඔන්න ඔය විදිහට. පැහැදිලිද? ඔක තමයි අදාළ කණ්ණාංග. මෙයාලගේ y අක්ෂයට අදාළ වෙනස් වෙන්නේ නැහැ. මේ තියෙනවාට y සමානයි p x ධන 1. පැහැදිලිද? right. ඔය දෙක තමයි තියෙන්නේ. දාලා මෙයාගේ ශ්‍රිතය අතර වෙනස් වෙලා තිබුණොත් එහෙනම් මේ ශ්‍රිතය බිඳුවක් කරන x ලාගේ ගන්න. ඒ x ලාගේට අදාළව ධනාගයක් આવදින් එහා දකුණු පැත්තට යවන්න. ඍණාගයක් આવදින් එහා වම් පැත්තට යවන්න. පැහැදිලි කියනවා තමයි. right. දා ගන්න බලන්න. අර ප්‍රස්ථාරයෙන්ම තමයි තියෙන්නේ. මේ අදාළ ප්‍රස්ථාරයෙන් වලට අර කාරණා දෙක තමයි අද තියෙන්නේ මුලින්ම කතා කරන්නේ. මේ දෙන්නව කතා කරලා පස්සේ අපි එතනින් ඉස්සරහට අදාළ යමු. ඊළඟ කාරණාවට ආවට පස්සේ තුන්වෙනි එක ළමයි වාට තියෙන බලන්න px වලට දාලව කෙලින්ම එළින් ළමයි එකක් අඩු වෙලා තියෙන්නේ. ඒක නම් වාට දාලව මූලිකව ළමයි ওই මාපාංග ප්‍රස්ථාරලත් ළමයි ඉගෙන ගන්න කාලේවා ඉගෙන ගන්නවා මේ විදිහට සාමාන්‍ය ප්‍රස්ථාරය ඇඳලා y අක්ෂය දිගේ උඩ පහළ යන අවස්ථාව. දැන් බලන්න මෙයාගේ px ළමයි කෙලින්ම දාලව y ට සමානලා තියෙන්නේ. තුන්වෙනි අවස්ථාව දාලා බලන්න y සමානයි px ඍණ 1යි. ඒ කියන්නේ ඔයා px එක ඇඳපු ප්‍රස්ථාර ළමයි y අක්ෂය දිගේ උඩ පහළ යන සිදුවීමක් තියෙන දැන් මේකට දාලා. ඒ කියන්නේ කෙලින්ම දාලා y ට මෙයා සමානලා තියෙන්නේ. නම් බලන්න මෙයාගේ px එක වෙනස් වෙලා නැහැ. ඒ කියන්නේ මෙයාගේ x අක්ෂය දිගේ මුකුත් වෙනස් වෙන්නේ නැහැ. y අක්ෂය දිගේ උඩ පහළ යනවා මේ විදිහට. ඒ කියන්නේ මෙයාගේ ප්‍රස්ථාරය ළමයි මේ විදිහට ඇඳලා පස්සේ බලන්න මේ අදාළ x කණ්ණාංග මුකුත් වෙනස් වෙන්නේ නැහැ. මෙයාගේ x කණ්ණාංගෙ මුකුත් වෙනස් වෙන්නේ නැහැ. හැබැයි දැන් බලන්න මෙයාගේ 10 තිබිච්ච එක ළමයි එකක් අඩු වෙනවා 9ට. ඇයි ආ px ඍණ 1 ළමයි. ඒ කියන්නේ මේ අදාළ හැඩයමයි එන්නේ. වාට මෙන්න මේ විදිහට එයා එකක් ළමයි පල්ලෙහාට යනවා. දැන් බලන්න මෙයාගේ 10 තිබිච්ච එක නා 9ට එනවා මේ. දෙකේ කැපිච්ච එක නා ධන 1කින් කැපෙන්නේ. මෙයාගේ ළමයි ඍණ 6න් ගියපු එක නා මෙයාට දාලා ඍණ 7 එන්නේ. ඒ කියන්නේ මේ තියෙනවාට y සමානයි px ඍණ 1. ඒතර ඔයාලට මෙයාව තේරුම් ගන්න පුළුවන්. y සමානයි px ධන 1 කියලා කියන්නේ තියනවා කියලා කියන්නේ x අක්ෂය දිගේ එකක් මොකදලා තියෙන්නේ? උඩට ගිහිලා තියෙන්නේ. දැන් මෙයාගේ දාලව 10න් ඉවර වෙච්ච එක නා. ඒ කියන්නේ උපරිමගේ 10න් තිබිච්ච එක නා දැන් කීයද යන්නේ? 11ට. මෙයා ඍණ 6 තිබිච්ච එක නා කීයද දෙන්නේ? ඍණ 5ට. තේරෙනවද නේද? දැන් මෙයාගෙන් අපිට y සමානයි හතරවෙනි අවස්ථාවට අඳ ගන්න පුළුවන් බලන්න px ධන 1යි. මේ හැඩයමයි තියෙන්නේ. හැඩය මුකුත් වෙනස් වෙන්නේ නැහැ ළමයි. පැහැදිලිද? හැඩය මුකුත් වෙනස් වෙන්නේ නැහැ බලන්න මෙයාගේ උපරිමගේ මෙයාට දාලා 10 තිබිච්ච එක නා 11ට ගියා. කැපිටල් දැන් මෙයාගේ 3. මෙයාට දාලා ඍණ 1ම තමයි. ආයි මෙයාගෙත් බලන්න මෙයාට දාලව ධන 1ම තමයි. දැන් මෙයා ළමයි ඍණ 5න් ඉන්නේ. අය ඍණ 6 තිබිච්ච එක නා එකක් උඩට ආවා. මේ තියෙන දාලා x අක්ෂය. මෙයාගේ මේ තියෙන y සමානයි px ධන 1. right දා ගන්න බලන්න ඔය ටික. px ධන 1.
මෙයාගේ කෙලින්ම y අක්ෂය එකක් අඩුණු දින් එහෙම මේක තමයි පල්ලෙහාට යනවා. y අක්ෂය දිග උඩට එනවා කියලා කියන්නේ කෙලින්ම අදාළ එකක් එකතුණු දින් එහෙම ගියා උඩට යනවා මේ විදිහට. ඊට පස්සේ හතරවෙනි අවස්ථාව හරිය අපේ පස්වෙනි අවස්ථාව බලන්න මෙයාගෙන් y සමානයි px වල මාපාංකය y සමානයි px වල මාපාංකය බලන්න px වල මාපාංකය කියලා කියන්නේ මාපාංක ප්‍රස්ථාරන්දිදී අපි කිව්වා කෙලින්ම ළමයි යා y ට සමාන නම් එහෙනම් මේ අදාළ px එක එයාගේ y අක්ෂයේ ඍණ පැත්තට ගියපු කොටසේ y අක්ෂයේ ඍණ පැත්තට ගියපු කොටසේ ළමයි තල දර්පණය තමයි කෙලින්ම දෙන්නේ. කියන්නේ කෙලින්ම y අක්ෂයේ ඍණ පැත්තට ගියපු කොටසේ ළමයි තල දර්පණයෙන් අපි කෙලින්ම අදින්නේ. මෙයාගේ ළමයි බලන්න y අක්ෂයේ ඍණ පැත්තට ගියපු කොටසේ මම මේකෙම අදින්නම්. y අක්ෂයේ ඍණ පැත්තට ගියපු කොටසේ ළමයි මේ විදියට තල දර්පණය තමයි අපි මේ විදියට අදින්නේ. ඔන්න ඔක තමයි කාරණා. දැන් මෙයා කියපුනේ 6න් නම් ඔන්නාව 6ට. ඔන්නාව මාපාංකේ. මෙයාකට දාලව ඔය වගේ. දැන් තියෙන මෙයාගේ මාපාංක ප්‍රස්තාව. පැහැදිලි? ඔක තමයි අදාළ කාරණාව තියෙන්නේ. ඔය වගේ කාරණා ළමයි වගේ අහන්න පුළුවන් ප්‍රස්තාරය යන්නට පස්සේ මේ වගේ සංසිද්ධි වලට දාලා ගලපලේ වෙලා එක්ක x අක්ෂය දිගේ හර මෙහාට යන්න අහන්න පුළුවන්. නැත්නම් y අක්ෂය දිගේ උඩ පහළ යන්න අහන්න පුළුවන්. නැත්නම් අදාළ මෙයාගේ මාපාංකය ළමයි මේ පැත්තට හරවලා අහන්න පුළුවන්. පැහැදිලිද?